බඩුද? බඩු? අංශයට මොකෙක් හරි කිව්වොත් තමයි මං ගැන හොයන්න හිතෙන්නේ. හරි. එහෙනම් මොකද කරන්නේ? ඔබ අපේ ගෙදරට පැනලා ඒ ටැබ් එක අරන් වරි. මොකද ඒ වගේ වෙලා? බයක් නෑ. අඳුන් මට වතුරක් ගෙනත් දියා. කොලකට නේද? මේ කෑමෙන් පස්සේ මාර වතුර දිබාක් ඉන්නේ. අයි උදේ කෑ පාන්නේ. මං ඔය හොමයි පාන වලට ජිනුමට දානවා කිව්වා. මාත්‍ය දැන් ටිකකට කලින් නේ උණු වතුර විදුර බීල ඉවර කළේ. උදේ පාන වල ජිනුමට වැඩි. අයි තද සෑහෙන තිබුණා. ඔය දවසෙන් වතුර දින්න. ඒකත් කරන්නේ මාර විහිළු. ඉස්ටත් වතුර ගේන්නද? මං පාන් කෑවේ නෑ සඳු. ඕනනුත් කියන්න. ටානියාගේ ලිස්ට් එකේ වත් ඉන්නව නේද? සුදු බා. මට ඒක මතකත් නෑ. මතක නෑ? අන්න බොඩුවක් කිව්වා. එදා මම ගෙදර ෂූට් එක කරන දවසේ අයියගේ කාර් එකේ ටානියාගේ. ස්ට්‍රා කැරක්ටර් එකට ආවා කියලා මතකයි. ඉතින් ඇරෙන්න කාගේ කවුද කොහෙද ඉන්නේ? ඒක මතක නෑ. අයියට මතක නැති වුණාට ටානියා 10ට අයියට මතක් කරලා දෙයිද දන්නේ නෑ. තාම නැගිටින ගමන් අපිට ඉතින් පාන්දර නැගිටල පුරුද්දක් නෑ නේද? වැඩිපුර වැඩ තිබ්බ රැට නෑ. දැන් තමයි සාමාන්‍ය ජීවිතේට ටික ටික පුරුදු වෙන ගමන් ඉන්නේ. අනේ ටිකක් ඉන්න දෙන්නකෝ. Kisah dulu terno. Nanti nanti tiga kakon. මොකද්ද බං මේ කියන කතාව? Good morning අක්කේ. ගුඩ්. මාර ගුඩ්. ඇත්ත කියපල්ලා. උඹලා තුන්දෙනා බඩුද? බොදු මොනවාද අක්කේ මේ කියන කතාව? බලමු පස්සේ ගන්නවා. ඔය විදිහට කතා කරන්න එපා අක්කේ. අපි වැදගත් විදිහට ජීවත් වෙන කෙල්ල දුන්නනේ. වැදගත්කම් වැඩි වෙලා දැන් අම Facebook එකේ කියන්නේ ඒක ගණිකාවක් කියලා. කවුද? තානියද? ඔව් ඒකයි තමයි. ඇයි උඹලා තාම දැක්කේ නැද්ද? අපි දැන් නැහැ. බලාගෙන ඉන්න. අවුරුදු 3ක් තිස්සේ වැඩ කළ ප්‍රොස්ටිටියුට් කෙනෙක් විදිහට. දෙන භාෂාවෙන් කිව්වොත් ගණිකාවක් විදිහට. අද පොඩි වැඩක් කරා. ඇයි උඹලා hina වෙන්නේ? පිරිමි කවුද දැන් ඔක උඹලා hina වෙන්නේ නැත්තේ කියලා? අයියෝ අක්කේ ඔයා රැවටුණාද? නෑ මම රැවටුනේ නෑ. මට උඹලා තුන්දෙනා බෝඩිමට ගන්නකොටත් පුංචි සැකයක් ආවා. මේක මේ අපේ ටානිය අලුතෙන් කරන ටෙලිග්‍රෑම් එකක කැම්පේන් එකක්. මේ ඔව්වගේ ඇක්ටර්ස් කෙනෙක් නේ. මට ඔහොම එකක් කිව්වේ නෑනේ. අනේ අපි හිතුවේ අක්කා ටානිය වඳුරගත්ත කියලා. මේ එයා නාට්‍ය කීයක නම් ඉන්නවද අක්කේ? දැන් මොකද ඔය නාට්‍යය? නම මතක නෑ මේ. ඔබට නම මතක නැද්ද? මට නම් මතකයි. මේ නාට්‍ය නම බ්ලැක්මේල්. මේ ඔය අලුතෙන්ම කරන නාට්‍ය කැම්පේන් එකක් තමයි මේ දවස්වල යන්නේ. ආයෙමද කලින් කියන්න එපේ. මගේ ලී ටිකත් පිච්චුණා. ලබන සුමානි අපේ කොල්ලා කැම්පස් එකෙන් නිවාඩුවට ගෙදර එනවා. උදෑන ගත්තා නම් ගිහින් මම බෝඩි මේ ගණිකාව තුන් දෙනෙක් නතර කරන් හිටියා කියලා. විසුමක් වෙන්නේ. මේ දැන් ප්‍රශ්නයක් නෑනේ. අක්කා අපිවත් බය කරා.
අයියෝ ටානියා මං හිතන්නේ මේ උදේම ෂූටින් යන්න නැති. අනේ මට පෙන්න පංකෝ ඒකී ඇක්ට් කරපු නාට්‍යයක්. නාට්‍ය ගොඩක් තියෙනවනේ. මට හරියට නමක්වත් මතක නෑ. අපි හොයලා අක්කට ලින්ක් එක දාන්න. හා? අනේ එහෙම බලමු. මම ආසයි බලන්න. නෙගටිව්. බය වෙන්න දෙයක් නැහැ සර්. නෙගටිව්. මේ මිස් මගන වැරදියට හිතුවද දන්නේ මේ ඩිස්ට්‍රික් කරගත්ත මිස් මම මේ සතියේ ටැටූ එකක් ඇහුවා ඊට පස්සේ මම ආටිකල් එකක් කියුවා මේ ටැටූ ගහන කට්ටෙන් මේ ඒජ් බෝ වෙනවා කියලා මේ ඒ බයට තමයි මම මේ ටෙස්ට් එක මට හිතුණා සර් මොකක්ද ප්‍රශ්නෙක ඉන්නේ කියලා. ඊයේ සර් කල්පලෙන් හිටි සර්ට රිපෝට් එක ඒජන්ට් නිසා අපි සර්ට රිපෝට් එක WhatsApp කරනවා. ආ කාගේ WhatsApp එකටද දැම්මා කිව්වා සර් සාමාන්‍යයෙන් අපි ඒජන්ට් රිපෝට් WhatsApp කරනවා. ඇයි ආවේ නැද්ද? සර් ඒක බලලත් එක්ක නේ. මේක බැලුවා නම් මේක ගන්න මෙතනට එනවද බා එතකොට කවුද රිපෝට් එක බලලා තියෙන්නේ? මගේ ගෑණි මගේ වයිෆ් මගේ WhatsApp එක එයාගේ ටැබ් එකට ලින්ක් කරලා හැලෝ බබා මොකද කරන්නේ මොකුත් නෑ. ගෙවල් අස් කරනවා, අතු ගානවා, වලම් හොදනවා, උයනවා. ඇයි අහන්නේ? නෑ නිකන් ඉතින් නිකන් නම් වෙන්න බෑ. නිකන් මට නිකමට හිතුණා කෝල් එකක් අරගෙන ඔයා මොකද කරන්නේ කියලා බලන්න නිකන් නම් වෙන්න බෑ. ගෙදරින් ගියාට පස්සේ මලාට කෝල් එකක් ගන්න නැති මිනිහා මොකද මේ එකපාර කෝල් කර මොනවද කරන්න කියලා අහනවා. නෑ නිකම් බබා මම අද උදේ බස් එකේ එනකොට රේඩියෝ එකේ පොරක් මේ ජීවිතේට උපදෙස් දීදී හිටියේ ඌ කොහොමද මේ සාර්ථකව පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මේ රහස් වගේක් කියනවා මේ ඒකේ එක දෙයක් තමයි අර සැමියා ගෙදරින් එළියට ගියාට පස්සේ වයිෆ් මොකද කරන්න කියලා කෝල් එකක් දීලා බලන එක ඒක තමයි මම කරේ මට හිතුණා තමුසෙට මොකෙක් හරි කිව්වොත් තමයි මං ගැන හොයන්න හිතෙන්නේ. නැතුව තමුසෙට හිතලා හොයන්නේ නෑනේ. නෑ ඒක නේ ඉතින් ඔයා ගැන මම හොයලා බැලුවත් වැරදීනේ. හරි මන් තියනවා උසරණයි. මට බැන්න නේද? ඔව් ඒ කතා කරපු විදියට මචං ගෑණි තාම රිපෝට් එක දැකලා නෑ. දැකලා නැත්නම් මැසේජ් සීන් කරා කියලා නර්ස් කිව්වා කියලා උඹ කිව්වේ සීන් කරා කියලා කිව්වට මචං මගේ ටැබ් එකේ ඩේටා ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් මොකක් හරි ඕපන් වෙන්න ටිකක් වෙලා යනවා. හරි. ෂුවර් මං හිතන්නේ ගෑණි තාම ওই මැසේජ් ටික දැකලා නෑ. ඇන්ඩි. උඹ අතේ තමයි මගේ නම තියෙන්නේ. හරි. දැන් මම මොකද කරන්නේ? උඹ අපේ ගෙදරට පැනලා ඒ ටැබ් එක අරන් වර. නැත්තම් ඒ ටැබ් එකෙන් මැසේජ් එක ඩිලීට් කරලා වර. මේ ගෑණි ගිය ඇතුළේ ඉන්නකොට මම කොහොමද ගිය ඇතුළට පයින්නේ මගේ ගෑණි උදේට කාලා පැයක් දෙකක් නිදා ගන්නවා. ඒ ටයිම් එකට උඹ කුස්සිය පැත්තෙන් ඇතුළට පැනලා ටැබ් එක අරගෙන වර. ගෑණි ගාව නේද ටැබ් එක තියෙන්නේ නෑ ඒක charge කරන්න නැතුව විනාඩි 5ක් තියාගන්න බෑ. අපේ ගෙදර ඒ chargerේ ගහන්න පුළුවන් plug point එකක් තියෙන සාලේ විතරයි. මට ගේමක් නැතුව වැඩේ කරන්න පුළුවන්.
මේකේ නතර වෙන්න ගියපු ගමනක් නෙවෙයි. ඔක්කොම ඉදුම් ටිකක් තියෙනවා. මම මගුලක කියලා ගියා නම් ඉවරයිනේ බා. තානියා සෑහෙන අවුලෙන් හිටියේ. අර දේවත් ආය උඩට ආවද දන්නේ. මම කිව්වා ඒකට බෙහෙත් ටිකක් ගන්න යමු කියලා. කොහෙද? ඇහුවේ නෑ. මොකද මම අපි කරන්නේ? කොහොම හරි හොයාගමු. තානියා මොනිකේ අතට අහුනොත් නම් අපි දෙන්නත් ඉවරයි. එහෙම වේද බං? කියන්න බෑ. මොනිකා යාගේ මැරෙන්නට හොයන දිල කියන්නේ කොයි වෙලාවෙ හරි ටානිය පුතු වෙනවා. ඔබ මාවත් බය කරනවානේ. මේ බලමු මොකක් හරි නම්බර එකක් තියනවද කියලා මේක කන්ටැක්ට් කරගන්න. නම්බර්ස් වල තේරුම නෑ බං. මැසෙන්ජර් එකේ මැසේජ් එකක් දාපන්. දැන් 10යි වෙනවා. තානියා ලයිව් ඇවිල්ලත් ඇති. අපි මැසෙන්ජර් එකේ මැසේජ් එකක් දාලා බලමු. මම පොරොන්දුනත් ඒ දේ විදිහටම ඉෂ්ට කරනවා. ඔන්න පළවෙනි එක නගේ නම කියන්නයි යන්නේ. ගොඩක් කට්ටිය ඉන්න නිසා එකපාර කිව්වම කිසි ගතියක් නැහැ නේ. එහෙනම් අපි මෙහෙම කරමු. මේක පොඩි ගේම් එකක්. මම එකේ ඉඳලා 100ට කවුන්ට් කරනවා. ඒ අතරේ ඔයගොල්ලෝ කැමති අකුරක් කමෙන්ට් කරන්න. වැඩිපුරම කමෙන්ට් කරපු අකුරෙන් මගෙත් එක්ක නිදාගත්ත එක්කෙනාගේ නම තමයි මම ඉස්සලාම කියන්නේ. හිතමුකෝ ඒ අකුරෙන් කමෙන්ට් කළා කියලා. විශ්ක ඉන්නවා, අමල් ඉන්නවා, අරෝෂ් ඉන්නවා, තව ගොඩක් ඉන්නවා. එහෙනම් ඔන්න මම කවුන්ට් කරනවා. 1 2 3. අපේ ගෙදර පිටිපස්සේ දුරේ අගුල හරියට වැටෙන්නේ නැහැ. දුර ටිකක් එළියට ඇදලා තල්ලු කරපු ගමන් නිකම්ම ඇරෙනවා. ගොඩක් වෙලාවට ඔය අගුල වහන්න බැරි නිසා අපේ ගෑණි දොර බාගෙට වහගෙන ඉන්නේ. ප්‍රොෆෙසර් නන්දදේවගේ 6 සර්විස්. නම්බරන්න කියන්නේ. කොහොමද අපිට කලින් ඇමරිලා යන්නේ ගෑණි. මේකේ ආවද කරන්නේ. මගේ ආවේ